අපි දැන් මේ ඉන්නේ කුරුණෑගල ඉදිවෙන සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ තොග මධ්‍යස්ථානය ඉදිරිපිට ජාතික සතොස රටේ ජනතාවටත් ඒ වගේම සමුපකාර ව්‍යාපාරයටත් තොග ලෙස භාණ්ඩ ලබා දීම සඳහා ඉදිකරමින් තිබෙන තොග මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් කුරුණෑගලත් මාතරත් මේ වන විට තොග මධ්‍යස්ථාන ඉදීම ආරම්භ වෙලා තිබෙනවා. රට පුරා මේ වතරේ තව තොග මධ්‍යස්ථාන 3ක් ඉදිකිරීමට අපි අපේක්ෂා කරනවා. මේ ඉදිවෙන ජාතික සතොස තොග මධ්‍යස්ථානය අපි අප්‍රේල් මාසෙ වෙනකොට ජනතාවට පහසුකම් සපයන්න වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කරන්න අපේක්ෂා කරනවා. ඒ නිසා මේ කටයුත්ත වෙනුවෙන් ජාතික සතොස අපේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඉතා වෙහෙසකර ව්‍යායාමයක දෙන්නේ. මොකද මේ ආයතන අත්හැරලා දාපු ආයතන හැටියට තිබුණේ ඉතාම දුෂ්කරතාවට මුහුණ දෙමින් තමයි මේ ආයතන ගොඩනගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි රටේ ජනතාවට කියනවා මේ රටේ භාණ්ඩ වෙළඳපොලේ මිල පාලනය සඳහා තිබිච්ච යාන්ත්‍රණය තමයි සමුපකාර තොග වෙළඳ සංස්ථාව. ඒක වහලා දැම්මට පස්සේ අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ජාතික සතොස නැමින් නවත තොග වෙළඳාමට ප්‍රවිෂ්ඨ වෙන්න ආරම්භ කරාට පස්සේ මේ මධ්‍යස්ථානය සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ අපේ ප්‍රධාන මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ විශේෂ පහසුකම් සපයන මධ්‍යස්ථානයක් දියුණු කිරීම තමයි අපේ අදහස. ඒ නිසා සහල්, සීනි, පරිප්පු, අල, ලූණු, කහ ඇතුළු භාණ්ඩ වර්ග 20කට ආසන්න ප්‍රමාණයක් ආරම්භයේ සිට ඒ තොග මිලට කුරුණෑගලදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් මේ ස්ථානයේදී අපි ඇති කරන තමයි අපේ සූදානම. ඒ නිසා අපි හිතනවා මේ මාසේ අවසන් වෙනකොට මේ ඉදිකිරීම කටයුතු අවසන් කරලා ජනතාවට පහසුකම් සපයන ආයතනයක් ලෙස මෙම කුරුණෑගල පිහිටේ ජාතික සතොස තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත කරන්න කටයුතු කරනවා. සමුපකාර ව්‍යාපාරයට ඒ වගේම සිල්ලර කඩ හිමියන්ට මෙතනට ඇවිල්ලා තමන්ගේ කඩේට තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන භාණ්ඩ ටික තොග වශයෙන් ලබා ගන්න අවශ්‍ය පහසුකම් අපි ලබා දෙන්න සූදානම්. මාතර සහ කුරුණෑගල සම්පකාර තොග වෙළඳ සංස්ථාවේ තොග මධ්‍යස්ථාන දෙකේ ඉදිකිරීම කටයුතු වල අවසන් අදියරට පැමිණලා තියෙනවා. විශේෂයෙන්ම සහල් අඛණ්ඩව වෙළඳපොළට මුදා හැරීමේ පළවෙනි පියවර වගේම වෙළඳ අමාත්‍යතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම යම් ඉලක්කයක් ලබා දීලා තියෙනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යමින් විශේෂයෙන්ම කූට වෙළඳුන් විසින් මිල උච්චාවචනය කරමින් වන බලපෑම සඳහා යම් විසඳුමක් සොයන්න කියලා. ඒ වගේම අපි විශේෂයෙන් දකිනවා තොග වෙළඳාමේදී තොග වෙළඳුන් විසින් එහෙම නැත්නම් අතරමැදියන් විසින් ඉතාමත්ම අසාධාරණ විදිහට ඉතාමත් අයුතු විදිහට නීති විරෝධීව කටයුතු කරමින් තොග වෙළඳාමේ කාර්යභාරයට හිමි පිරිවැය සහ ඒ අදාළ පියදම් ආවරණය කර ගැනීමටත් වඩා එහා ගිහිල්ලා යම් කූට උපක්‍රම භාවිතා කළා අපේ රටේ ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමේදී යම් ගැටලු ඇති කරනවා, බාධා ඇති කරනවා. විශේෂයෙන් මෙහිදී අපි සූදානම් වෙනවා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමාණයක් තොග වශයෙන් රැස් කළා වෙළඳපොළ මුදා හැරීමේ කටයුතු කරන්න. පෞද්ගලික අංශයේ වෙළඳුන් සමග තරඟයකට යන්නවත් තරංකාරී බවක් ඇති කරන්නවත් නෙමෙයි මේ උත්සාහය. රජයේ විදිහට සහ රාජ්‍ය ආයතනයක් විදිහට අතරම වෙළඳ අමාත්‍යතුමාගේ ඉලක්කයක් තියෙනවා ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තාමත්ම සාධාරණ මිලට අවශ්‍ය වෙලාවේ කඩිනමින් කාර්යක්ෂමව සපයන්න. මේකට අවශ්‍ය ක්‍රියාදාමය තමයි අපි මේ සකස් කරලා තියෙන්නේ. මේ වසරේදී මෙම තොග මධ්‍යස්ථාන දෙකට අමතරව තවත් තොග මධ්‍යස්ථාන 3ක් විවෘත කිරීමේ ඉලක්කයකට අපි ළඟා වෙන්න. ඒ අනුව දිවයිනේ පළාත් 5ක් ආවරණය වෙන ඉදිරි තොග මධ්‍යස්ථාන 5ක් සකස් කරලා අවසන් කරන්න අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා.